ටීචර් අද තෝරගත්ත පොත මොකක්ද දන්නවද? මෙන්න මේ කවි පොත තමයි තෝරගත්තේ. හරිද? පෙම්බරීගෙන් වෙන්වුණ ලූලෙක් හැරෙයි ඇලකට ටිම්රාන් කීර්ති. මේකත් මම ගොඩක් දවස් ගත්ත විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2019 විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය. මේ පෙම්බරීගෙන් වෙන්වුණ ලූලෙක් හැරෙයි ඇලකට කියන මේ ටොපික් එක ගත්තහම ඒකේ තියෙනවනේ නේද යම්කිසි අර නිකන් රාමුවක හිර වෙච්ච කෙනෙක් නිකන් නිදහසක් ලැබුවා වගේ පුංචි අදහසකුත් තියෙනවා. හරිද? කියන්නේ කවියක් වෙන්න පුළුවන්, නව කතාවක් වෙන්න පුළුවන්, කෙටි කතාවක් වෙන්න පුළුවන්. කියවන පාඨකයාට තියෙන අත්දැකීම්, කියවන පාඨකයාගේ දැනුම මට්ටම අනුව අපිට ලියලා තියෙන රචකයාගේ දෘෂ්ටි කෝණයෙන්ම බලන්න බැරි වුණාට අපිට එක එක්කෙනාගේ 10 දෙනෙක් මේ පොත කියවුවොත් 10 විදිහකට තමයි අපි බලන්නේ මේකේ තියෙන ඒවා දිහා. ඒ වගේ තමයි. හරිද? මේකේ ලස්සන එකක් තියෙනවා සමහර කමටහන්. උවැසියකගේ රත් ඉහුණ කොපුලක කංස සුවඳකි. තිප්පොලට ඇදුන අතුරු පාරේ හඳුන් කෝරකි. සාමාන්‍යයෙන් සමාජයේ මිනිස්සුන් අපිට මෙයාලා කළු මිනිස්සු, මෙයාලා සුදු මිනිස්සු කියලා වෙන් කරන්න පුළුවන් ද? ටීචර් මේ කියන්නේ පාටක් ගැන එහෙම නෙමෙයි. හරිද? ටීචර් මේ කියන්නේ සමාජයේ පේන මිනිස්සු, අපිට හොඳට පින්දහම් කරන මිනිස්සු, කිසිම නරක වැඩක් කරන්නේ නැති මිනිස්සු කියලා කියන්න පුළුවන්ද? ඒ වගේමයි සමාජයේ නරකයි කියලා ලේබල් අලවන මිනිස්සු හොඳ වැඩ කරන්න බැරිද? පුළුවන් නේ. ඒ නිසා කාටවත් අපිට ලේබල් කරන්න බෑ මෙයා 100% හොඳයි 100% මෙයා නරකයි කියලා. එහෙම මිනිස්සුන්ව මනින්න යන්නත් එපා. හරිද? සාමාන්‍යයෙන් මිනිස්සු වුණාම කියන්නේ මාධ්‍ය සාක්ෂරතාව ඉගෙන ගන්න ළමයි වුණාම මේ දේවල් දැනගෙන ඉන්නත් ඕනි. ඊළඟ එක තමයි ලස්සන කියන වචනය ටීචර් කලින් කියවනේ ලස්සන කියන දේ අපිට එළියෙන් මනින්නත් බෑ. ඔක්කොටම කලින් හිත ලස්සන වෙලා ඉන්නත් ඕනි. හරිද? හැම පැහැපත් කියන එක හැම මේ සුදු හැම හොයාගෙන යන සංස්කෘතියක් නේ තියෙන පිළමයි. ලස්සන ගෑල්ලමෙක් කියන එක අන්තිමට අවසානයේදී තේරෙනවා ලස්සන කන්නද කියලාත් අපිට අවසානයේ හිතෙනවනේ නේද? ඉතින් එහෙම හිතනකොට ගොඩක් ඉතින් අහුවෙලා ඉවරයි. හිතන්නකො මං ගැන ඔයගොල්ලන්ට කවුරු හරි මොන හරි කියනවායි කියලා. එතකොට මං ගැන ඇත්තටම ඔයා ඒක දැකලා නැත්තම් ඔයා ඒක විශ්වාස කරන්න ඕනේද නේ? තව මිනිස්සෙක් කියන දෙයට කියලා හොමිටි තියලා ඒක තව දෙගුණ තෙගුණ කරලා ඒක වටේ පතුරන එක හොඳ පෞරුෂත්වයක් තියෙන මිනිස්සෙක්ගේ ගුණාංගයක් නෙමෙයි. තමන් ඒක ඇස් දෙකට දැක්කොත් ඔන්න විශ්වාස කරන එක වෙනම දෙයක්. හැබැයි ඒක ඇස් දෙකට දකින්න නැතුව අපි ඒවට හොමිටි තිය ඒක වටේ යවනවයි කියන එක ඒක හරි දෙයක් නෙමෙයි. හරිද? ඒ වගේ දේවල් අපි පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්න ඕනි. ඊළඟට මේකේ තියෙන තව ලස්සන නිසදසක්. මේ දවස්වල කියන්නේ මේ දවස්වල නෙමෙයි මීට දැන් ටික දවසකට කලින් හරි වෛරල් වෙච්ච සිද්ධියක් තියෙනවා නේද? අටමස්ථානාදී හිමිපති සහ මේ දැරියක් සම්බන්ධව බලන්න මේක විහාර මන්දිරයේදී. ඒක තමයි මාර්තුකාව. සුගන්ධිකා දවසකුත් ඔයාට කිව්වනේ මං ඔහොම තදේට දන ගහන් වඳින්න එපා කියලා. සුද කියන්නේ භයානක පාටක්. හුඟක් පිළිම වහන්සේලාගේ දැස් අඩවන්. ඔන්න ඔහොම තමයි ටිම්රාන් කීර්ති කියන්නේ. හරිද? සාමාන්‍යයෙන් ජීවිතේ අපි කියනවා මේ පාසල් අධ්‍යාපනය ඇතුලේ ලිංගික අධ්‍යාපනය කියන පාඩම් ගේන්න ඕනේ. ප්‍රජනන පද්ධතිය සම්බන්ධ පාඩම් ගේන්න ඕනේ. ගුරුවරු ඉන්නවා නේද? ප්‍රජනන පද්ධති පාඩම් කරද්දී ඒව හරියට ස්කිප් කරන ගුරුවරු ඉන්නවා. හරියට කියලා දෙන්නෙත් නැහැ දරුවන්ට. ඊළඟට තමයි ලිංගික අධ්‍යාපනය කියලා දුන්නොත් එimhe දරුවන් ඒවට නැඹුරු වෙයි කියන විවේචන තමයි තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම දරුවෝ ඒ වගේ ආරක්ෂා වෙන්න ඉගෙන ගන්නවා නේද? ළමයි දන්නේ නැහැ අපචාරයක් කියන්නේ අපයෝජනයක් කියන්නේ මොකද්ද? Tamante ඒ දේවල් වෙනවනම් ඇත්තටම මොනවාද මේවා කියලා දන්නෙත් නැහැ. ඒ වගේ බලපෑමක් එනවනම් ඒ වගේ ආරක්ෂා වෙන්නේ කොහොමද? මොනවාද ගන්න ඕනේ පියවර කියලා ළමයි දන්නෙත් නැහැ නේද? ඉතින් මේ ලිංගික අධ්‍යාපනය කියන එක හරි වැදගත් දෙයක් කියන එක අපිට ඔප්පු වෙන තැනක්. අනික මේක ලියවෙන්නේ 2019 වගේ. ඊට බොහෝ කාලෙක ඉඳලා තමයි අපි කියන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ වගේ දේවල් එන්න ඕනි කියලා. ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා ළමයි කතා කරන. අහුමුළු ගොඩාක් තැන් තියෙනවා සාහිත්‍ය පොතපත පරිශීලනය කරද්දී සමාජයේ ඔයාට පේන්නේ නැති අහුමුළු ගොඩාක් හම් වෙන්න පටන් ගන්නවා. මාධ්‍ය විසින් වසන් කරන ඒවා වෙන්න පුළුවන්. වැඩිහිටියෝ විසින් වසන් කරන ඒවා සංස්කෘතිකමය නොවන කියලා වසන් කරන දේවල් වෙන්න පුළුවන්. ගොඩක් දේවල් අපිට පොතපත කියවද්දී චිත්‍රපට බලද්දී හැම දෙයකින්ම අපිට හොයාගන්න පුළුවන්. ඒ නිසා
විවේකයක් ලැබෙන වෙලාවක සාහිත්‍ය පරිශීලනය කරන්න යොමු වෙන්න. ඒක හොඳ ආස්වාදයක් ඇත්තරම. මේ බුක් ෆෙයාර් දෙනවනේ නේද? ඒ හින්දා තමයි ටීචර් පොතක් දෙකක් අරගෙන කතා කරන්න හිතුවේ. සමහර ළමයි ඉන්නවා බුක් ෆෙයාර් ගිහලා පොඩි වටයක් ගහලා ඔන්න බුක් ෆෙයාර් ගියා කියලා ෆොටෝ දාන ළමයි ඉන්නවා. සමහර ළමයි ඉන්නවා ඇත්තරම පොතක් දෙකක් අරගෙන එන ළමයි ඉන්නවා. ඉතින් මේ කීයක් හරි දැන් ඉඳලා එකතු කරලා පොත් දෙක තුනක් ගන්න අනිවාර්යෙන් මතක තියාගන්න.